චොකලට් ගන්නව නම් ඉතින් තියෙනවා මේ වගේ චොකලට්ස් දාලා. බිස්කට්, චොකලට්ස් මේ වගේ තියෙනවා ප්‍රයිස් එක සෑහෙන. ඒක හොඳයි. මේ 20ක් ගත්තා. නේ? ඔව්. මේ ටික කරන් යන්න. යන් අපි උඩට ගිහිල්ලා බලලා එන ගමන් ටක් ගාලා ගමු. ටොපි යන්න නම් මේක. අර මේක මේව තිබ්බද? ඩෝරියම් පාල. ඇතිනේ. මේ තියෙන්නේ මේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම අර පැත්තට යන්කෝ. මෙන්න රෝඩ්ස් බිස්කට් එක මැලේසියන් එක. මාර රහයි 12යි. ඉතින් අපි shopping ආවා මෙහෙ. එතකොට තවත් කලින් කිව්වා වගේම මයිඩින් එක වගේම තවත් එකක් තියෙනවා. ඒ තමයි අඩුවට ගන්න පුළුවන් මේ හනිෆා කියන shopping mall එක. ඉතින් එතනිනුත් මේ දින වගේ සෑහෙන අඩුවට ගන්න පුළුවන් මේකත් mall එක. තක්කු 4ක් විතර තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ගන්න පුළුවන්. හැබැයි කම්පෙයාර් කරද්දී ලොකු වෙනසක් නෑ ලංකාවේ ඉතිත් එක. හැබැයි මලේසියාවට ආපුවම මෙහෙ ප්‍රොඩක්ට් එක ගත්තම සෑහෙනවා. අනිත් තැන් වලට ප්‍රතිසයන අඩුවට ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන ගියා. ඒක මයිඩින් එකට ගියා. මේ තමයි ඕගොල්ලන් එනවනම් shopping යන්න පුළුවන් හොඳ තැන් දෙකක් අඩුවට ගොඩක් බඩු එක ලංකාවට එනවා. අපිට ගන්න පුළුවන් බඩු ගොඩක් තියෙන. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා ඒක ටිකක් පැකේජ් බලන්න. අපි ට්‍රේන් එකේ යන්න යන්නේ. මොකද ට්‍රේන් එකේ යන්න යන්නේ අපි ඉන්න තැන ඉඳලා බොකින් බින් තැන් වලට. ඉතින් අපි ටිකට් ගන්න යන්නේ මැෂින් එකක් තියෙනවා. මෙන්න මේ මැෂින් එකෙන් තමයි ටිකට් ගන්න යන්නේ. ඉස්සල්ලාම කරන්න ඕනේ අපි යන තැන තෝරගන්න ඕනේ. හරි ගත්තා නේද? අපිට තියෙන්නේ යන තැන තෝරගන්න ඕනේ. රයිට් තැන තේරුවාට පස්සේ අදාළ ලයින් එක ක්ලික් කරා. ඊට පස්සේ අපි අදාළ ස්ටේෂන් එක ගෙවුවා. අපිට යන්න ඕනේ බුකින් මෙන්ඩන් ස්ටේෂන් එක ගොබලා අවශ්‍ය ටිකට් ගාන මෙතන ටයිප් කරගත්ත භාෂාව තෝරලා ඊට පස්සේ අවශ්‍ය ටිකට් ගාන අරගෙන බෑන්ක් ද කාඩ් කියන එක තෝරගත්ත. අපි කෑෂ් වලින් ගෙවන්න යන්නේ. ඒකට කෑෂ් කෙනෙක් ඔබලා මෙතන තියෙනවා සල්ලි දාන්න තැන මොලේ right ඉතින් සල්ලි ගන්නකන් ඉන්න ඕනේ. හරි දෙකක් මේකයි සද්දායිදා සහ කොයින්ස් දාන්න වෙනම තැනක් තියෙනවා. එතන කොයින් එක දැම්මා ආයි දාන්න right හරි ගත්තා. ඉතුරු වෙනවා. රයිට් ඒකේ කාසිය ගන්නකම් දාන්න ඕනේ. අපි ඊළඟට තියෙන ටිකට් එක මෙන්න මේ වගේ ටිකට් එකක් හම්බ වෙන්නේ. ඊට පස්සේ ටිකට් එක උඩින් තියලා ඉතින් අපි යන්නයි තියෙන්නේ. හරි මෙන්න මේක තමයි බලන්නේ. හරි ඉතින් යන්න ඕන නම් මෙන්න මෙතන තමයි බලන්න තියෙන්නේ. හරි මෙන්න මේක තමයි බලන්නේ. දැන් අපි ඉන්නේ මෙතන ඉන්නේ. මේ ග්‍රීන් ලයින් එකේ යනවා. හරිද? ගිහිල්ලා අපි යනවා තැන් හොන් වලට. එතනින් යනවා ලාකොල එකේ බුකිට් බින් තැන් වලට. හරි? එතකොට අපි දැන් හොයන්න ඕනේ මේ තැන්ලුම් මේ කෝච්චි දෙපැත්තට යනවනේ. මේ තැන්ලුම් පැත්ත එකක් තමයි හොයන්න ඕනේ. අපි ඊළඟ ප්ලේන් යනකම් එන්නේ විනාඩි කීයක්? විනාඩි 3කින් එනවා. හරි ගාල්ටි 3 minutes කියලා.
දැන් රසික තමයි රසික සහ අලුත් කණ්ඩායම තමයි අපි වාද එක් කරගෙන යන්නේ. හරි. ඉතින් අපි බලමු මේගොල්ලන් කොහොමද අපි එක් කරගෙන යන්නේ. රසිකයි මාමයි එක් කරගෙන යන්නේ කියලා අපි බහින්න ඕන දැන්. ඉතින් අපි යන්නේ බොකට් බින්ටන් වලට. මේගොල්ලන් තමයි ගයිඩ්ලා කොහොමද අපි කෝච්චි එක් කරගෙන යන්නේ කියලා බලමු අපි එක් කරගෙන යන්න පුළුවන්ද කියලා අපේ ළඟ ප්ලේස් එකේ. මොන දැන් රසික පස්සේ අපි යනවා. එයා එන්න කිව්වා. එයාගේ පස්සේ ඉතින් එයාගේ පස්සේ අපි යනවා. ඔන්න ඔහම යනවා. හරිනේ හරි උඩ යනවා. alright. අරයාගේ පස්සේ අපි යන්නයි යන්නේ. හරි ඔහම යනවා. රසික ඉන්නවා. දැන් අපිට රසික පාර පෙන්නන්නයි යන්නේ ටීම් එක. මොකද කරන්නේ? පාර පෙන්නන්නයි යන්නේ. ඉතින් දැන් අපි සෑහෙන ඇවිදිල්ලක් ඇවිද්දා මේ ස්ටේෂන් එක ASCII. right. දැන් අලුත් කණ්ඩායම ඔන්න දැන් එයා යන පාරේ තමයි අපි යන්නේ. අපේ පස්සේ යන්නේ අපිට පාර කියන්න ඕගොල්ලන් ගිහින්. right යන්න. ඔන්න දැන් අපි කොහෙද එක් කරගෙන යනවා. බලමු කොහෙද එක් කරලා යන්නේ කියලා. රසික ඇතුළු කණ්ඩායම දැන් සෑහෙන ඇවිදිල්ලක් අපි ඇවිද්දා මේ මෙට්‍රෝ රේල් පාර ඇතුලේ. ඉතින් හොඳම දේ තමයි වැදගත් දේ තමයි මේගොල්ලන් එළියට ගියනේ. එළියට ගියා නම් තමයි ප්‍රශ්නේ. රයිට් අපි බලමු දැන් තවත් ප්ලැට්ෆෝම් එකකට යනවා. දැන් අපි වෙක් කරගෙන යනවා තව වෙන ප්ලැට්ෆෝම් එකකට. වෙන ප්ලැට්ෆෝම් එකකට ආවා. අපිට රසික ඇතුළු පිරිස මේ යන හැටි උගන්වනවා. දැන් මොකද කරන්න ඕනි? යන්නද හරි. එහෙනම් මේ යන්න කිව්වා. ඒ හින්දා අපි මේ කෝච්චියට දැන් ඔන්න නගින්න යන්නේ. ඔන්න. රසික. right. ඔන්න අපි කියපු විදියට අපි කියපු විදියට නැග්ග කෝච්චියට මේගොල්ලන් තමයි ගයිඩ් කරන්නේ අපි. බලන්න බෝඩේ බලන්න. මේක ලයිට් පත් වෙන්නේ නැහැ. ඒකට දෙකක් අවුට් ගන්න පුළුවන්. අර වගේ ලයිට් පත් වෙනකම් බලන් ඉන්නේ. අපිට වහින්න කියපු ඉඳ ඔන්න දැන් අපි බැස්සා. දැන් අපි බැස්සා වහින්න කියපු ඉඳ දැන් බැහැලා ඊළඟට මොකද කරන්නේ? දැන් අපි මේ අවස්ථාවේදී බැහැලා බලාගෙන ඉන්නවා අපි වෙක් කරගෙන යනකම් ඊළඟට යන්න ඕනි තැනට. මේ තමයි මැලේසියාවේ කෝච්චියේ ගිය කතාව. මේ ඔබට ගෙනාවේ මැලේසියාවේ කෝච්චියේ ගිය කතාව. අපි එතනින් ආවා. ඊට පස්සේ දන්නේ නැති ඕගොල්ලෝ පස්සේ යනවා මේ. ඔයාගේ පස්සේ යන එක අපි මේ කරන්නේ. මොකක්ද අපි කරන්නේ? අපිට පේනවා මේ ආසාවේ වැරදි එකකට තමයි දාන්නේ. එළියට එන එකකට තමයි දාන්නේ මේ ආසාවේ අපිට පෙනියනවා. හැබැයි ඔක්කොම ද වීඩියෝ එකේ තියෙනවා මේ අවස්ථාවේදී. දන්නේ
අපි දන්න මේ සියල්ලම කතාව මේ වීඩියෝ එකේ මේ අවස්ථාවේදී තාමත් හොඳින් තියෙනවා. රින තියෙන්නේ රින පැත්තෙන්. ඔව් දැන් අපි ආපස්සට ගෙනියනවා මේගොල්ලන්. ඔන්න අපි ආපස්සට පැමිණෙනවා. ඔන්න දැන් ආයි බලාගෙන ඉන්නවා. අපි ආපස්සට ගෙනියනවා. ඔන්න දැන් ඊළඟ එකට ගියා. ඔන්න අපි එළියට ආවා දැන් මේ අවස්ථාවේදී. රයිට් කොහොම හරි අපිව එළියට එක් කරගෙන ආවා. මේ කැමරට අපි ඉස්සෙල්ලා බාබිකියු එකක් ගන්න යනවා. මේ තමයි ලෑම් බාබිකියු එක. මේක යාති ගොඩක් තියෙනවා මෙතන කන්න. ඒ වගේම බෙල්ලෝ ඉන්නවා. ඉන්නේ බෙල්ලා. බෙල්ලෝ කන්න ඉන්නවා. ඒ වගේ අපි ගත්තා බාබිකියු එක ලෑම් එකක් සහ බීෆ් එකක්. බලමු කොහොමද කියලා. මේ තමයි රෑ කෑමට අපි ඇවිල්ලා ඉන්නේ පළවෙනි දවසේ රෑ කෑම. කොහොමද කියලා බලමු.